හරිනම් අයිබෝන් හැමෝටම අද කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය. ඒතකොට MCQ පේපර් එක තමයි අපි අද ඩිස්කස් කරන්නේ. ඒතර මම මේ වෙද්දි 2021, 2022, 2023, 2024 කියන අධ්‍යයන වර්ෂ 4ට අදාළව ඔයාලට O level සයන්ස් පේපර් එකේ MCQs ටික ඩිස්කෂන් කරලා තියෙනවා. හරිද? එතකොට ඒ ටික YouTube channel එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අද කතා කරන්න බලාපොරොත්තු වෙන 2020 වෙනකම් මම මීට දවස් කීපයකට කලින් ඔයාලට දුන්නා ප්ලෑන් එකක් දවස් 28ක ප්ලෑන් එකක්. එතකොට F මට්ටමේ ඉඳලා කොහොමද ළමෙක් ලොකු මට්ටමකට මේ දවස් ටිකේ පාස් පේපර්ස් කරලා ගොඩ එන්නේ කියලා. එතකොට මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අද වුණත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවරලා ඔයාගේ දේවල් ගැන try කරන්න. එතකොට මේ ඩිස්කෂන් එක ඉදිරි වර්ෂ සඳහා කට්ටියටත් අදාළයි. ඒක එතකොට දැන් 2020 පේපර් එක එතකොට ඉස්සරහා ඔලස් කරන කට්ටියටත් අදාළයිනේ. ඒතකොට ඒ කට්ටිය මේක ගැන හිතන්න එපා. මම 2025 O level ලියන කට්ටියට තමයි මේ පණිවිඩය දුන්නේ. එතකොට 2020 වර්ෂයේ පේපර් එක තමයි අපි අද ඩිස්කස් කරන්න යන්නේ. එතකොට 2020 වර්ෂය කියන්නේ මම සාමාන්‍ය පෙළ ලියපු අවුරුද්ද. එතකොට මේකේ 40න් 39ක් මට ගන්න පුළුවන් වෙලා තිබ්බා. ඉතින් මේ පේපරේ මාර ලේසි පේපර් එකක්. ඒ කියන්නේ ලේසි කියන්නේ මෙහෙමයි. ඔයාලගේ මට්ටමින් ඔයාලට අමාරු ඇති. ඒ දවස්වල මටත් අමාරුයි. හැබැයි හරියට වැටික් කරන් ගියොත් මේ පේපරේ පට්ට ලේසි පේපර් එකක්. හරිද? එහෙනම් අපි පේපර් එකේ ඩිස්කෂන් එකට යන ගමන් කතා කරමු මේකේ වැදගත් කරුණු සහ ඔයාලට කොයි තැන්වලදී පැටලෙන දේවල් සහ එතනින් එහාට පේපර් එක ගැන ඩිස්කස් එකක් දාමු. හරි එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා වැඩේට පටන් ගෙන යමු. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද කියලා අහලා තිනවා. ළමයි ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය මොකක්ද? ජීව ව්‍යුහමය කෘත්‍යමය ඒකකය සෛලය. සෛලවාදයේදී පැහැදිලි කරනවා මෙන්න මේ පාඩය ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ සෛලයයි කියලා. හරිද? ඒතකොට සෛලවාදයේ උපකල්පන වලින් එකක් තමයි මේ. හරිද? එතකොට ඊළඟ එක එකිනෙක ආකර්ෂණය වන උපපරිමාණක අංශ යුගලය කුමක්ද? එකිනෙක ආකර්ෂණය නම් මොනවද ළමයි වෙන්න ඕනේ? එක්කෙනෙක් ධන වෙන්න ඕනේ, අනිත් කෙනා ඍණ වෙන්න ඕනේ. ධනයි ආකර්ෂණය වෙන්න පුළුවන්ද? ධනයි නෑ විකර්ෂණයක් තමයි වෙන්නේ. ඍණයි ආකර්ෂණයක් වෙන්න පුළුවන්ද? නෑ ඍණයි විකර්ෂණයක් වෙන්නේ. හරිද? එතකොට ධනයි ඍණයි කියන කට්ටිය තමයි ආකර්ෂණයක් වෙන්නේ. එතකොට මේකක් බලමු ධනයි ඍණයි තියෙන්නේ මොනවද කියලා. ඉලෙක්ට්‍රෝන ගත්තොත් මොනවද ළමයි? ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත කෙනෙක්. ඊට පස්සේ ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිත කෙනෙක්. එතකොට නියුට්‍රෝන කියන්නේ ආරෝපණයක් නැත. හරිද? එහෙනම් මේකට උත්තරය වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි තමයි මේකේ හැටියට අපිට ධන සහ ඍණ විදියට ගන්න පුළුවන්. එතකොට එකිනෙක ආකර්ෂණය වෙන යුගලය කියලා ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් උත්තරය අංක 2 විදිහට. හරිද? ගම්‍යතාවයේ එකක. ගම්‍යතාව කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම අපි ගම්‍යතාවයේ සූත්‍රයෙන් යන්නේ. ගම්‍යතාවය කියන්නේ මොකද්ද? ස්කන්ධේවතාව මොකද්ද? ස්කන්ධේවතාව ප්‍රවේගය. හරිද? ගම්‍යතාවය කියන්නේ ස්කන්ධේවතාව ප්‍රවේගය. ගම්‍යතාවයේ මේක මොකද්ද? ස්කන්ධේවතාව ප්‍රවේගය තමයි ගම්‍යතාවය කියන්නේ. ස්කන්ධයක මොනවද? ස්කන්ධයක කිලෝග්‍රෑම්, ප්‍රවේගයක ms ඍණ 1. එහෙනම් kg ms ඍණ 1. හරිම ලේසි මේවා මේ. එතකොට උත්තරය අංක 1 විදිහට ගන්න පුළුවන්. පහත A, B හා C රූප සටහන් වලින් දැක්වෙන පේශී වර්ග තුනකී මොනවද කියලා අහනවා. මේ මොනවද ළමයි මෙහෙම තියෙන්නේ සීනිදු පේශී පටකය. ඊළඟට B වල මොනවද තියෙන්නේ? B වල තියෙන කංකාල පේශී පටකයක්. C වල තියෙන්නේ හර්ට් පේශී පටකයක්. එතකොට අංක 3 තමයි උත්තරේ. පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහසංයෝජ බන්ධන සංඛ්‍යාව සහිත අණුව මොකක්ද කියලා අහනවා. හරි. හරිම ලේසි වලට සැකිල්ල නැගත්තා නම් මේක ඉක්මනට සිටිපිටිස් කරලා ගන්න පුළුවන්. හරිද? O2 වල සැකිල්ල කොහොමද එන්නේ? O2 වල සැකිල්ල කොහොමද එන්නේ? O2 කියන්නේ මෙහෙම එක්කෙනෙක්. O2. හරිද? මේ මොකද? O2. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? N2 තියෙනවා. N2 කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. N2 කියන්නේ ඔහොම කෙනෙක්. ඊට පස්සේ තියෙනවා NH3. NH3 මෙහෙම කෙනෙක්. ඊට පස්සේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් CO2. එහෙනම් CO2 වල මෙහෙම එකක් තියෙනවා. දැන් සහසංයෝජ බන්ධන කීයක් තියෙනවද? මෙයාගේ නම් 2යි. මෙයාගේ නම් මේ බන්ධන ටික 1 2 3යි. මෙයාගේ නම් 3යි. මෙයාගේ 1 2 3 4යි. බන්ධන 4ක් තියෙනවා. එහෙනම් උත්තරේ අංක 4 වෙන්න ඕනේ. හරිද? සූර්යයාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වෙන්නේ මොකෙන්ද? සූර්යයාගේ ඉඳලා පෘථිවියට මේව සංක්‍රමණය වෙන්නේ. සූර්යයා කියන්නේ ඈත ඉන්න කෙනෙක්. එයාගේ ඉඳලා අපේ ගෙදෙට්ට එනවා තාපය. මොන විදිහටද එන්නේ මේක? මේ කියන්නේ විකිරණයක් විදිහට. මොකක් විදිහට? විකිරණයක්. සන්නයනයක් කියන්නේ මොකක්ද? සන්නයනයක් කියන්නේ මොකක් හරි ලෝහ තාඩුවක් තියෙන එක කියදන්නෝ. මෙන්න මේ භාණ්ඩේ ටික අපි මේක ඇල්ලුවාට පස්සේ ඒ භාණ්ඩේ ඉඳලා අපේ අතට ගලාගෙන යනවා තාපය. එතකොට ඒක සන්නයනයේ ක්‍රමය. හරිද? එතකොට විකිරණය මගින් තමයි අපිට සූර්යයාගේ ඉඳලා ගෙදෙට්ට මොනවද? තාපය ගලාගෙන එන්නේ. හරිද? එතකොට අංක 1. ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමීඩයකින් උපයාගත් එම පරිසරපද්ධතිය නිෂ්පාදකයන් ප්‍රාථමිකයා පෙන්වන 8 දෙනෙක්. ප්‍රාථමිකයා පෙන්වන කීයද?
ප්‍රාථමිකයෝ 8යි. හරි. ද්විතීයික පැන්නෝ කීයක් කියනවද? ද්විතීයික පැන්නෝ 23ක් හිටියලු. නිෂ්පාදකයෝ කියද? නිෂ්පාදකයෝ 1යි. නිෂ්පාදකයෝ 1යිලු. ප්‍රාථමිකය පැන්නෝ 8යිලු. මේ ද්විතීයික පැන්නෝ 23යිලු. එහෙනම් මෙතනින්ම ගන්න පුළුවන් මේවා පදනම් කරන් තියෙන මොනවද? සංඛ්‍යා පදනම් කරගෙන තමයි මේවා වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට ගන්න පුළුවන් 1යි 2යි උත්තර. 3යි 4යි උත්තර එහෙම අයින් කරන්න පුළුවන්. හරිද? එතකොට මේක උඩු කුඩද යටි කුඩද? හරිම ලේසි ළමයි. නිෂ්පාදකයාගේ ඉඳලා ඇඳගෙන යන්න. නිෂ්පාදකයෝ කියලා හිටියේ යටම ඉන්නෝ නිෂ්පාදකේ. නිෂ්පාදකයෝ 1යි. ඊට පස්සේ කවුද හිටියේ? ප්‍රාථමිකය පෙන්නු 2යි. sorry 8 2යි. ද්විතීයික පෙන්නු කියලා 23යි. අම්මට තියෙන්නේ 23යි 8යි 1යි. එහෙනම් මේක මොන පිරමීඩයක්ද? මේක යටි කුඩු පිරමීඩයක්. උඩු කුඩු පිරමීඩයක් කොහොමද එන්න ඕනේ? නිෂ්පාදකයෝ මෙහෙම ඉන්න ඕනේ එහෙනම්. උඩට යන්න යන්න පොඩි වෙන ඒවා තමයි උඩු කුඩු කියන්නේ. මේවා යටි කුඩු. හරිද? එතකොට උත්තරේ ගන්න පුළුවන් අංක 2. වස්තුවක චලිතයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් පහත දැක්වේ. කාලය බිඳුවේ සිට t1 දක්වා t1 දක්වා කාල පරිච්ඡේදයේදී චලිතයේ ස්වභාවය විස්තර කරන්න කියලා කියනවා. ළමයි විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් මෙතන තියෙන්නේ විස්ථාපනයේ දෙදෙක කාලය. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් තියෙන්නේ මෙතන විස්ථාපන කාලය. හරිද? විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ටකම් ගිහිල්ලා තියෙන ළමයි මේ වගේ විස්ථාපන ඒකාකාරව වැඩි වෙගෙන ගියා කියන මොන ප්‍රවේගයෙන්ද ගිහිල්ලා තියෙන්නේ? ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්ලොප් එකම ඩවුන් වෙන්න හදනවා. මෙහෙම ගිහිල්ලා පොඩ්ඩක් ඩවුන් වෙන්න වගේ බලනවා. මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන්න බලනවා. හරි. මේක නිකන් මෙහෙම ඇඳුම් මෙතෙන්ට වගේ වැටෙනවා. එහෙම නේ මම කියන්නේ. මේක මෙන්න මෙහෙම ගිහිල්ලා ඉවරලා මෙහෙම නිකන් පොඩ්ඩක් අර ස්ලෝ වෙලා යන්න හදනවා. එතකොට මෙතන වෙලා තියෙන මන්දනයක්. මොකක්ද වෙලා තියෙන මන්දනයක්? ඕක හදිසියවත් ත්වරණයක් වුණා නම් මොකක්ද වෙන්නේ? ත්වරණයක් වුණා නම් මෙහෙම ගිහිල්ලා ඉවරලා මේක මේ පැත්තට මෙයා වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙහෙම ගිහලා මෙහෙම වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ගිහලා එකපාර පිකප් කරවම මෙහෙමනේ වෙන්නේ. මේක ඒ වගේ තමයි මෙහෙම උඩට තමයි විසි වෙන්නේ. මේක මෙහෙම නිකන් පසුබෑමක් වගේ තමයි. එතකොට ඒකාකාර ප්‍රවේගයක් සහ මන්දනයක් කියන උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් උත්තර. හරිද? 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ වගේ 9 10 ප්‍රශ්න දෙක. මුලින්ම අපි ඕක අඳුරගමු මෙන්න මේ විදිහට. හරිද? එතන මම මේක මකලින්න. හරි. එතකොට මෙහෙම එකක් තමයි තියෙන්නේ. හරිද? කොහොම එකක්ද තියෙන්නේ? තියෙනවා මෙන්න මෙහෙම එකක්. t කියලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් t ඉන්නවා t කියලා. මේවා හරි ලේසි ප්‍රශ්න. හරිද? එතකොට මේවා ඥාන තියෙනවා මෙන්න මෙහෙම t. ඊට පස්සේ t මෙහෙම තියෙන්නේ. එතකොට මෙයා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක. මම ඔය ප්‍රවේණීය පාඩම දාලා තියෙනවා YouTube එකේ හොඳට බලන්න පුළුවන්. මේක කොහොමද ගන්න කියලා. එතකොට t මෙතන මොකද්ද? මේ ආපහු tt මෙයි මේ ආපහු tt මෙයි ආපහු tt. එතකොට අහනවා මෙතන f එක පරම්පරාවට තැලසීම රෝගිය කියන්නේ කවුද? මේ දෙකම නිලීනගෙන. හරි. එහෙනම් උත්තරය අංක 4D. තැලසීමියා රෝගීන් නිරෝගී රෝග වාහකයන් හා නිරෝගී පුද්ගලයන් අතර රුවාද. හරිද? දැන් මේ කවුද? රෝගී. මේ දෙන්න කවුද? නිරෝගී හැබැයි වාහකයෝ. මෙයා කවුද? සම්පූර්ණයෙන් නිරෝගී. එහෙනම් එකට මෙයා එකට දෙකට එකයි. උත්තරේ කීයද අංක 3 විදිහට ගන්න පුළුවන්. හරිද? පට්ට ලේසි. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ. යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳ සෑම විටම සත්‍ය මොකක්ද කියලා අහනවා. සෑම විටම සත්‍ය. චලනය වූ දුරට වඩා විශාලය. ඒක අපිට කියන්න බෑ ළමයි. හරිද? චලනය වූ දුරට වඩා විශාල වෙන්න පුළුවන්ද? චලනය වූ දුරට වඩා විශාල වෙන්න පුළුවන්ද? යම් දුරක් අතර හරිද? තියෙන අවම දුරටනේ. යම් ලක්ෂයන් දෙකක් අතර දුරක් ගමන් කරපුවාම මේ දෙක අතර තියෙන අවම දුර තමයි විස්ථාපනය කියන්නේ. එතකොට දුරටත් වඩා විස්ථාපනය වැඩි වෙන්න පුළුවන්ද? බෑ. හරිද? චලනය වූ දුරට සමානයි. මෙහෙම ළමයි. විස්ථාපනයක් ස්ට්‍රේට් ලයින් එකක් දිගේ ගියොත් ඒ කියන්නේ මෙහෙම ලයින් එකක් දිගේ ගියොත් හරිද? මෙහෙම ලයින් එකක් දිගේ ගියොත් අපිට කියන්න පුළුවන් නිකන් දුරට විස්ථාපනය සමානයි කියලා. හැබැයි සෑම විටම සමානයිද? චලනය වූ දුරට සෑම විටම සමානයිද? නෑ. සමහරක් වෙලාවට මෙහෙම ගොඩාක් දුර ගෙවාගෙන ගිහිල්ලා ඉවරලා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන විස්ථාපනය අඩු වෙන්න පුළුවන් මේ දුරට වඩා. හරිද? ඒතකොට සෑම විටම සත්‍ය නෑ. චලනය වූ දුරට වඩා අඩුද? චලනය වූ දුරට වඩා අඩුද? ඒකත් හැම වෙලේම කියන්න බෑ. සමාන වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. එහෙනම් චලනය වූ දුරට සමාන හෝ අඩු වෙයි. හරි. අනිවාර්යයෙන්ම චලනය වූ දුරට අඩු හෝ සමාන වෙන්න පුළුවන්. හරිද? අඩු වෙන්න පුළුවන් සමාන. හැබැයි වැඩි වෙන්න පුළුවන්ද? නෑ. කොයිම වෙලාවකත් වැඩි වෙන්න බෑ. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් උත්තරය අංක 4 විදිහට ගන්න පුළුවන්. 12.
X හා Y නම් මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8 හා 2.8 මේ ඉස්සෙල්ලා කවුරු ගැනද කියලා තියෙන්නේ 2.8 කියන්නේ කවුද? සෝඩියම්. 2.8 කියන්නේ කවුද? 2.8 කියන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. එහෙනම් ක්ලෝරින්. හරිද? දැන් මේ දෙන්න ගැන හිතාගෙන ප්‍රශ්න වලට යන්න. උත්තර වලට යන්න. ආවර්ත බහුව එකම ආවර්තයේ පිහිටයි. එකම ආවර්තයේද පිහිටන්නේ? ඔව් එකම ආවර්තය තමයි. හරිද? මේ දෙන්නම් පිහිටන්නේ මොන ආවර්තයද? තුන්වෙනි ආවර්තනේ. තුන්වෙනි ආවර්තයේ මේ දෙන්නම් පිහිටන්නේ. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? ආවර්ත බහුව එකම කාණ්ඩයේ පිහිටයි. එකම කාණ්ඩයේද පිහිටන්නේ? නෑ, මෙයා පළවෙනි කාණ්ඩේ, මෙයා හත්වෙනි කාණ්ඩේ. එතකොට ඒක වැරදි. අයනික බන්ධන සාධනමින් රසායනිකව සංයෝජනය වේ. ඔව් මේ දෙන්න සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික බන්ධනය මේ Na+ උයි Cl- උයි එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන මේක හදනවා. මොකක්ද හදන්නේ? සංයෝගය හදනවා. හරිද? ඊට පස්සේ කියනවා සංයෝජනයේ වී රසායනික සූත්‍රයේ XY වන සංයෝගය. ඔව් මේ දෙන්න XY කියන සංයෝගයක් තමයි හදන්නේ. හරිද? මේ දෙන්නගේ ස්ටොයිකියෝමීටියක් නැත්තම් මෙතන 1 1 1 මේ දෙකම එකයි. දැන් Na2Cl2 කියලා නෙවෙයි තියෙන්නේ NaCl. ඒ කියන්නේ XY කියන සමීකරණයක් දාලා තමයි තියෙන්නේ. හරි. එහෙනම් උත්තරේ අංක 2 වෙන්න ඕනේ වැරදි ප්‍රකාශය ආපු ඉතින්. ඔක්සිජන් වායුව 64 ග්‍රෑම් පඩංගු O2 අණු සංඛ්‍යාව ඔප්පන දානවා. පට්ටම ලේසි. ඉස්සෙල්ලාම අපි හොයන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයකදී අණු සංඛ්‍යාව හොයන්න කලින් මවුල ගාන හොයලා ඉන්න ඕනේ. මොනම සංඛ්‍යාවද හොයන්න ඕනේ? මවුල ගාන. දැන් මෙතන කොච්චරක්ද ළමයි මවුල ගාන තියෙන්නේ? මවුල ගාන කොච්චරද? මවුල ගාන කොච්චරද? සමීකරණයට දාන්න n සමානයි. මේවා හිතින් නම් ගන්න පුළුවන් හොඳේ m බෙදීමෙන්. හරිද? m බෙදීමෙන්. එහෙනම් මවුල ගාන තමයි හොයන්න තියෙන්නේ. ග්‍රෑම් කොච්චරද තියෙන්නේ? 64ක්. මෞලික ස්කන්ධය කොච්චරද? 32යි. එහෙනම් මවුල ගාන කොච්චරද? මවුල 2යි. මවුල 2. එහෙනම් මවුල එකක තියෙන අණු සංඛ්‍යාව කොච්චරද? මවුල එකක තියෙන අණු සංඛ්‍යාව කොච්චරද? ඒකට තමයි අවොගාඩ්‍රෝ සංඛ්‍යාතය කියලා එකක් දීලා තියෙන්නේ. මවුල එකක තියෙන අණු සංඛ්‍යාව කොච්චරද? 6.02 ගුණ කිරීම 1023. එහෙනම් මවුල දෙකක තියෙන ගාන ඒ වගේ දෙගුණයක්. පට්ටම ලේසි. එහෙනම් උත්තරේ අංක 2 විදියට ගන්න පුළුවන්. WXY හා Z ආවර්තකයේ අනුයාතව පිළින පරමාණු ක්‍රමාංකයේ 20 අඩු මූලද්‍රව්‍ය ඉතල්ලු. හරිද? පරමාණු ක්‍රමාංකයේ 20 අඩු මූලද්‍රව්‍ය සෙට් එකල්ලු. ඔබ ඔයාලට දෙන්නේ ඒවයි. හරිද? ඒවයි පරමාණු ක්‍රමයට දිරු පළමු අයනීකරණ ශක්ති විචලනය අණුව Y පිහිටන කාණ්ඩය මොකද කියලා නම් පට්ට ලේසි නමයි. මෙහෙම එකක් ඇඳගමු හයිඩ්‍රජන්, හීලියම්. හරිද? ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. හරිද? ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. හරිද? ඊට පස්සේ ආයෙ මෙතෙන්ට මෙහෙම වැඩ. හරිද? දැන් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. මේ කැලලක ගත්තා නැති හොඳේ. ඉතුරු ටික අඳින්න පුළුවන් වුණා මම මේවලට පැහැදිලි කරන්න පුළුවන් විදිහට කියන්නේ. එතකොට මේකේ දීලා තියෙන්නේ මෙන්න මේ වගේ කැලලක්. කොයි වගේ කැලලක්ද? මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා ආපහු පල්ලට එකක් වැටලා තියෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් මෙතනින් උඩට ගිහින් මෙහෙම පල්ලට වැටිච්ච කැලලෝ. හැබැයි මෙතනින් මෙහෙම උඩට ගිහිල්ලා තියෙනවා කියලා මොකුත් දීලා තියෙනවා. එහෙනම් ඔය ඔතන තියෙන අනුරූප වෙන්නේ මෙන්න මේ කැලල නේද ළමයි? මෙන්න මේ මම රවුන්ඩ් කරපු ටික නේ. මෙන්න මෙතෙන්ට ගන්නේ බෝරෝන් දක්වන්නේ හීලියම් වලින් ඉඳලා බෝරෝන් වගේ දක්වා තමයි ඕකේ දීලා තියෙන්නේ. එහෙනම් y අඩංගු මේක මොකද්ද? මෙතන එහෙනම් එක තියෙන ලිතියම්. y කියන්නේ බෙරිලියම්. එහෙනම් යා දෙවෙනි කාණ්ඩය වෙන්න ඕනේ. උත්තරේ අංක 2 විදිහට ගන්න පුළුවන්. මේ පට්ට ලේසි. මානව දේහ ක්‍රියාකෘති සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියා කරන්නේ මොනවද? කාබෝහයිඩ්‍රේට්, ලිපිඩයි. ඒක පොතේ තියරිස් විදියට තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ඉවරනම ලිපිඩ වලින් තමයි ඊළඟට අපේ ශක්තිය අවස්ථාවේ සපුරන්නේ. හරිද? මොකද ලිපිඩ ඉක්මනට බිඳින්න පුළුවන් හින්දා. හරිද? මොකද ප්‍රෝටීන් සාමාන්‍යයෙන් අපේ ඇඟේ බිඳින්නේ නැහැ ප්‍රෝටීන් මේ යම් විශේෂ අවස්ථාවලදී. හරිද? පුද්ගලයෙකුගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙලාලු. ඔහු විසින් පරිභෝජනය අවම කළ යුතු වන්නේ කුමන ආහාරයද කියලා අහනවා. කිසිම තර්කයක් නැහැ. කාබෝහයිඩ්‍රේට් තමයි යා පාලනය කරන්න ඕනේ. ඒ කියන්නේ ෂුගර් වැඩි වෙන්නේ. එතකොට උත්තරේ අංක 4 විදිහට පාන් ගන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් බහුල ආහාරයක් විදිහට. හරිද? ඒක උත්තරය 4. නියුක්ලික් අම්ල පිළිබඳ සත්‍ය ප්‍රකාශය අනුව තැනුම් මේකේ නියුක්ලියෝටයිඩ් වේ. ඔව් තැනුම් මේකේ නියුක්ලියෝටයිඩ් ස්වභාවික බහුවවයකි. ඔව් ස්වභාවික බහුවයකයක්. ප්‍රවේණික තොරතුරු ගබඩා කරන ඔව් ඒක ප්‍රයෝජනයක්. එහෙනම් CHON මූලද්‍රව්‍ය පමණක් අඩංගු වේ කිව්වොත් පමණක් කියන වචනේ හින්දා වැරදි. මේකේ ෆොස්ෆරසුත් තියෙනවා ළමයි. මොනවද තියෙන්නේ? ෆොස්ෆරසුත් තියෙනවා. ඒතකොට උත්තරේ වැරදි උත්තරේ අංක 4. පමණක් කියලා එකක් තියෙනවනේ. මේකේ මෙහෙම තිබ්බනම් හරි. CHON යන මූලද්‍රව්‍ය අඩංගු වගේ තිබ්බනම් හරි. පමණක් කියලා දාපු එක තමයි වැරදි. හරිද? එහෙනම් උත්තරේ අංක 4. ජලයේ සුළඟ හා ස්ෆෝටනය මගින් ව්‍යාප්ත වන බීජ ඵල සඳහා නිදසුන් වනුයේ ඒකට උත්තරේ අංක 3 ළමයි. පොල්, වරා, රබර්. හරිද? කොට්ටම්බා වතුරෙන් යන්නේ. හොර මොකෙන්ද යන්නේ? හොර යන්නේ මොකෙන්ද? උලගෙන්. අඹත් ව්‍යාප්ත වෙන්නේ වතුරෙන් වගේ තමයි. හරිද?
ඊට පස්සේ නෙළුම් මෙඬරු රබර් නෙවෙයි උත්තරේ. පොල් වරා රබර් කියන එක පොල්. එතකොට ජලයෙන් වරා උලකින් රබර් ස්පෝට් නේම. හරිද? එතකොට ඒක තමයි උත්තරේ වෙන්නේ. පෙකණි වල හරහා මවගේ බ්‍රෑනියට බ්‍රූනට ගමන් නොකරන්නේ කුමක්ද? පෝෂක යනවා, ඔක්සිජන් යනවා අනිවාර්යයෙන්ම රෝගකාරකත් යනවා. යන්නේ නැත්තේ මොනවද? රුධිරය. රුධිරය ගියොත් ළමයි මාර කේසයක් වෙනවා. හිතන්න ඔයාගේ අම්මා රුධිරය තියෙන කෙනෙක්, පොසිටිව් රුධිරය තියෙන කෙනෙක්. ඔයා හිතන්න ඔයා මේ B පොසිටිව් තියෙන කෙනෙක් කියලා. පොසිටිව් තියෙනවා, ඔයාගේ රුධිරේ B පොසිටිව්. අම්මගේ බ්‍රූනය හරහා ලේ ගියොත් එහෙම ඔයාට කේස් වෙනවා. මොකක්ද වෙන්නේ? ඔයා නිල් පාට වෙනවා. නිල් දරුපත් කියලා අහලා තියෙනවා සති සමහරක් වෙලාවට. මේ එනම් වෙන කේසයක් ඒක ගැන වැඩි හිතන්න එපා. හැබැයි මේකේ A+ සහ B+ රුධිරය මිශ්‍ර වුණාට පස්සේ ඔයාගේ ඇඟ ඇතුලෙන් ප්‍රතිදේහ නිපදවල ඉවරලා මෙයා ඔයාගේ හතුරෙක් කියලා හිතලා ඉවරලා මෙයාගේ ඇඟෙන් ඒක රිජෙක්ට් කරන්න බලනවා. හරිද? ඒකනේ මේ A+ රුධිරය තියෙන කට්ටියට දෙන්න පුළුවන් දායකයෝ වාහකයෝ කිකි සෙට් එකකින් ඕ නෙගටිව් තියෙන කට්ටිය නම් අවුලන්නේ ඕන කෙනෙක් දෙන්න පුළුවන්. හැබැයි යාළුවන්ට ගන්න බෑ. හරිද? ගොඩක් කට්ටියෙන් ගන්න බෑ. ඔයාලට පොතේ ලොකුවට ඇති. ඒතකොට වැඩි ඔක්කොම ගන්න පුළුවන් කාටද? AB පොසිටිව් කියන කට්ටියට හැමෝගෙම ලේ ගන්න පුළුවන්. හැමෝගෙම ලේ ගන්න පුළුවන් නේද? හැමෝගෙම ලේ ගන්න පුළුවන් යාට. හැබැයි හැමෝටම දෙන්න පුළුවන්ද? බෑ. හැමෝටම දෙන්න බෑ. ඕ නෙගටිව් කියන කට්ටියට හැමෝගෙම ගන්න බෑ. හැබැයි හැමෝටම දෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක තමයි වාසිය. හරිද? ඒතකොට ඕ නෙගටිව් තියෙන කට්ටිය ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයාලට ලේ ගන්න පුළුවන් ඕ නෙගටිව් කෙනෙක්ගෙම විතරයි. හරිද? ඊළඟ ප්‍රශ්නේ. එතකොට උත්තරය අංක 1. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන සංසිද්ධිය නිවැරදි දැක්කේ කියලා සරණ මොකද? කිසිම තර්කයක් නැහැ. තියරි උත්තරය අංක 1 විදියට ගන්න පුළුවන්. ඇයි උත්තරය අංක 1 විදියට ගත්තේ? මෙහෙම තියෙනවා. මෙතෙන්දි ගැටෙනවා. මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. හරිද? θ. මේ කෝණ දෙක සමාන වුණොත් තමයි මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් කියලා ගන්න. හරිද? එතකොට උත්තරය අංක 1 විදියට ගන්න පුළුවන් 20ට. එතකොට ඔන්න ප්‍රශ්න 20ක් ඉවරයි. හරිද? ප්‍රශ්න 20ක් ඉවරයි. දැනුණේවත් නැහැ මම හිතන්නේ. විනාඩි 20ක්වත් ගියේ නැහැ. හරි. 21. ධාවන තරගයක් අවසන් කළ මලල ක්‍රීඩකයෙකු පාදයේ කෙන්ඩා පෙරලීමට ලක් වී. කෙන්ඩා පෙරලීමට හේතු වන පේශී සෛල තුල නිපදෙන රසායනික සංයෝගය මොකක්ද කියලා අහනවා. පේශී සෛල වල නිපදෙන රසායනික සංයෝගය ළමයි නිර්වායු ශෝෂණයක් වෙන්නේ නැතෙන්දී. හරිද? උතෙන්දී නිර්වායු ශෝෂණයක් වෙලා ලැක්ටික් අම්ලය තමයි නිපදෙන්නේ. හරිද? එතකොට ලැක්ටික් අම්ලයේ හින්දා තමයි මෙන්න මේ කෙන්ඩා පෙරලීම කියන සීන් එක වෙන්නේ. හරිද? 22. අචලතාපී සත්‍යක චලතාපී සත්‍යක වන්නේ මොකද කියලා අහන්න තියෙනවා. ඉස්සලම කියන්නකො අචලතාපී සත්තු දෙන්න මොකක්ද කියලා? අචලතාපී වෙන්නේ ආවේශුයි මැමේලියයි. හරිද? ආවේශුයි මැමේලියයි තමයි අචලතාපී වෙන්නේ. හරි. ඒක තියාගෙන යමු ප්‍රශ්නෙට. අචලතාපී සත්‍යක වන්නේ මොකද කියලා අහනවා. පළවෙනි උත්තරෙම තියෙනවා පරවියා හා මැඩියා කියලා. එතකොට අනිත් එක ඔක්කොම චලතාපී. හරිද? එතකොට පරවියා ආවේශ කෙනෙක්, මැඩියා කියන්නේ චලතාපී සත්‍යෙක්. එතකොට ඒක තමයි උත්තරේ එන්නේ. අනිත් කට්ටියම වලහා හා මීයා. මේ දෙන්නම ශීරපායින්. එතකොට දෙන්නම අචලතාපී. ගැරන්ඩියා හා තල්මසා ගත්තොත් එහෙම ඒක අනිත් පැත්ත හැරලා තියෙන්නේ. චලතාපී අචලතාපී සම්බන්ධයක් තියෙන්නේ. කිඹුලා හා ඉබ්බා ගත්තොත් එහෙම මේ දෙන්නම චලතාපී සත්තු. 1.5 වෝල්ට් විද්‍යුත් ගාමක වල ඇසෙත විදුලි කෝෂ දෙකකින් 3 වෝල්ට් වෝල්ට්ය තාව නිපදව ගන්න. පළවෙනි එකේ තියෙන ළමයි සමාන්තරගතව දාලා එතකොට එහෙම කරන්න බෑ. එතකොට 1.5 වෝල්ට්ම තමයි ඉන්නේ. හරිද? ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ කොහමද? දෙවෙනි එකේත් සමාන්තරගතව දාලා තියෙන්නේ. එතකොට ඒකත් උත්තරේ වැරදි. හරිද? තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක උත්තරේ හරි. ගානට ධන ඍණ සෙට් වෙලා ඉවරලා 3 වෝල්ට් හදලා තියෙනවා. හතරවෙනි උත්තරේ වැරදි මොකද්ද? හතරවෙනි උත්තරේ වර්ධින්න හේතුව ධනයි එකට සෙට් කරලා තියෙන්නේ. එතකොට උත්තරේ වර්ධිනවා. හරි. සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා නොකර නමුත් උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරන ලෝහය මොකක්ද කියලා තියෙනවා. මැග්නීසියම් යටතේ වලට තියෙනවා. මොකක්ද හරිද? මැග්නීසියම් යටතේ තියෙනවා. සිසිල් ජලයේ සමග ක්‍රියාත්මක නොකලත් උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරයි කියලා. හරිද? සිසිල් ජලයට දැම්මම කිසිම රියැක්ෂන් එකක් නැති මැග්නීසියම් පටිය. හරිද? උණු ජලයට දැම්මම මොනවද වෙන්නේ? වායු බුබුලු පිට වෙනවා කියලා ඔයාලා පොතේ තියෙනවා. ඔයාලට ටීචර්ස්ලා උගන්වලත් ඇති. එතකොට මේවා පට්ට ලස්සන තියරිස් මේ ඔයාලට එතකොට මේවා ඇත්තටම ළමයි කරන්න ඕනේ. මේවා ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ ඉස්කෝලවල වල. එතකොට ඉස්කෝලවල දැන් තත්ත්වය කොහොමද කියලා මම දන්නේ නැහැ. කොහොමද ප්‍රැක්ටිකල්ස් කරනවද මේවා කියලා. එතකොට මේවා කරලා තිබ්බොත් ළමයාට සිටිස් ගාලා මේවා මීටර වෙනවා. හරිද? එතකොට 24ට උත්තරේ 2. COVID-19 වෛරසය පිළිබඳ නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. අපේ අවුරුද්ද තිබ්බ ලොකු වෛරස් ගන්න 2020 කියන්නේ ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්ද? බෑ. වෛරස් එකක් ආලෝක අන්වීක්ෂණ නිරීක්ෂණය කරන්න බෑ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් පමණයි. පරිවෘත්තීය ක්‍රියා සිදු කරයි නෑ. පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ කරන්නේ නැහැ. හරිද? පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ කරන්නේ නැහැ. මොනවද? වෛරස් කියන ඒවා ඔයාලගේ පොතේ එක හයිලයිට් කරලා සඳහන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා
DNA සහිත න්‍යෂ්ටියක් දරයි නෑ. DNA සහිත න්‍යෂ්ටියක් නෙවෙයි දරන්නේ RNA සහිත න්‍යෂ්ටියක්. හරිද? ජීවි මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. ජීවි මෙන්ම අජීවී ලක්ෂණද පෙන්නනවා කවුද? වෛරස්. වෛරස් යටතේ වෛරස් වල ලක්ෂණ යටතේ තියෙනවා ජීවි මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි කියලා. හරිද? එතකොට ඒක තමයි උත්තරේ එන්නේ නිවැරදි ප්‍රකාශය අංක 4. ලුණු ලේවායකදී මුහුදු ජලයෙන් ලුණු නිසාරණය සිදු කරන සෝඩියම් ක්ලෝරයිඩ් සමග අවක්ෂේපන සංයෝගය මොකක්ද දානවා? ඒකත් ඔයාලගේ තියරිස් වල තියෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් තමයි ළමයි අවක්ෂේප වෙන්නේ. හොඳේ. දැන් මට මේ ලුණු නිසාරණය ගැන කියලා දෙන්න වෙලාවක් නැහැ. හරිද? එතකොට මේ පේපර් එක ඔයාලට හදිස්සියෙවත් මේ ප්‍රශ්න වරදිනවා නම් ලුණු නිසාරණය ගැන කියලා දෙන්න කිව්වොත් ලොකු වෙලාවක් යනවනේ. එතකොට මේ ප්‍රශ්න හදිස්සියවත් ඔයාලට වරදිනවා නම් ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම පොතේක නෝට් එකක් හරි ඔයාලා ගහගත්ත ෂෝට් නෝට් එකක් හරි ඒ කරුණු අමතක වෙන වතාවට ඒ නෝට් පොඩ බලන්න ඕනේ. හරිද? වරදින ප්‍රශ්නේ හරි කමන්නේ. එතකොට ඔයාලා ප්‍රශ්නෙන් එකතු කරලා විභාගයට යද්දී ලොකු ප්‍රශ්න ගොඩක් කරන ප්‍රශ්න 500කට 600කට කිට් වෙන්න ඔයාලා විභාගයට යද්දී විවරණය කරගෙන යන්න. එතකොට ඔයාලට පේපර් එකේ 35 උඩ ගහන එක ඒ හැටි දැන් නෙවෙයි. හරිද? MCQ පේපර් එකේ. එතකොට සෙකන්ඩ් පේපර් එක තමයි ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම මේකටත් ලොකු ප්ලෑන් එකක් දුන්නා ඔයාලට. එතකොට මේ විදිහට වැඩ කරගෙන යන්න. හරිද? එතකොට උත්තරේ අංක කීයද? 2 විදිහට ගන්න පුළුවන්. හරිද? ජලය මගින් එක්තරා වස්තුවක් මත තියෙන උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි. උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩුයි නම් ළමයි කිසිම තර්කයක් නැහැ. උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද? වස්තුවේ බර දරා ගන්න පුළුවන් බලයක්. හරිද? උඩුකුරු තෙරපුම කියන්නේ වස්තුවේ බර ඊට වඩා වැඩි නම් ඉතින් උඩුකුරු තෙරපුම මොකද කරන්නේ? අතහැරලා දානවා ඉතින්. ඌට දැන් ඔයා හිතන්න ඔයාට දරන්න බැරි හාල් මුට්ටයක් ඔයාගේ හිස මතට දෙනවා. ඔයාට දරන්නවත් බෑ. ඔයාට දරාගෙන ඉන්න පුළුවන් හාල් කිලෝ 20යි කියලා හිතන්න. ඔයාට දෙනවා 40ක් විතර. එතකොට ඔයා දරාගෙන ඉන්නවද නැහැ නේ බිමට අතහැරලා දාලා නිකන් ඉන්න. ඒ වගේ තමයි උඩුකුරු තෙරපුමට දරා ගන්න පුළුවන් ශක්තියතාවයක් තියෙනවා. එතකොට උඩුකුරු තෙරපුමට වඩා වස්තුවේ බර වැඩි නම් මොකද වෙන්නේ? වස්තුව ගිලිලා යනවා. හරිද? එතකොට උත්තරේ අංක කීයද? සම්පූර්ණයෙන්ම ජලයේ ගිලේ අංක 4. මානව ආහාර ජීර්ණ පද්ධතියට මානව ශ්වසන පද්ධතියට පොදු කොටස මොනවද? චූටි කාලේ 6 7 පන්තිවල ඉඳලා ඉගෙන ගන්න රසනිකාව. හරිද? උත්තරේ 3. රූපය දැක්කෙන්නේ අරය 0.4 කරන රෝදයේ භ්‍රමණය කිරීම සඳහා බල යුග්මයක් යොදනා කරයි. මේ බල යුග්මයේ ගුරුනේ. මේක හුඟක් කට්ටිය වරද්ද ගන්න ප්‍රශ්නයක් නොසලකිලිමත් කම හින්දා දන්නේ නැති නෙවෙයි. නොසලකිලිමත් කම ඉන්නේ. මෙතෙන්ට 5 නිව්ටන් දෙනවා කියනවා. හරිද? මෙතෙන්ට 5 නිව්ටන් දෙනවා කියනවා. දැකපු ගමන් බල ගුණයක් කියලා හඳුනා ගන්න ඕනේ. එතකොට මෙතන ඉඳලා මෙතන දුර අරය දීලා තියෙනවා කොච්චරද? 0.4ක් මීටර ගියේ. හරි. ඔන්න දැන් බල ගුරුනේ දන්නවා. එහෙනම් එක බලයක ගුරුනේ වතාවක් 0.4 දැම්මුත් හරි නේද? කියලා වෙනවා. බල ගුරුනේ අර්ථ දැක්කේ මොකද? මෙතන තියෙන එක බලයක ඉඳලා අනිත් බලයට උපයෝගී ලක්ෂයට තියෙන ලම්බ දුර. එහෙනම් 0.4 දාලා හරිනවද? මෙතන 0.4යි. මෙතන තව 0.4ක් තියෙනවද? අරය කියන්නේ මොකද්ද? මෙතන ඉඳලා මෙතෙන්ට විස්කම්බේ දින. අරය දීලා තියෙන 0.4යි කිය. එහෙනම් ආදේශ කරන්න ඕනේ මොකද්ද? විස්කම්බේ. විස්කම්බේ කියන්නේ අරය වගේ කොයි ගුණයක්ද? අරය වගේ දෙගුණයක්. එහෙනම් මහ වතාවක් 0.8ක් කියලා තමයි එන්න ඕනේ ගුණේ. එතකොට උත්තරේ බලලා දාගන්න. අනේ උත්තරේ දාගන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ 5 වතාව 0.8යි එන්නේ කියලා. හරිද? එතකොට උත්තරේ අංක 2. ඔක්සිජන් වායු O2 96ක් හා නයිට්‍රජන් වායු පට්ට මවුල භාගය අහන්නේ. මේ මවුල හොයන ගමන් ඔයාලට මාරි දෙනවා මේ. ඒක හරිම ආතල් මවුල හොයන ගමන්. ඔහේ නිකන් සූත්‍රයට දදා දාන්න තියෙන්නේ. කොච්චරද කියන්නේ? O2 96 ග්‍රෑම් කියනවා. මේ මෙතන ලියගමු n සමාන m බෙදීමෙන් O2 වලට කොච්චරද? O2 කීයක් දෙනවා කියන්නේ 96යි. මෞලික ස්කන්ධය 32යි. එහෙනම් O2 මවුල 3යි. නයිට්‍රජන් මවුල කොච්චරද? නයිට්‍රජන් දීලා තියෙන්නේ ග්‍රෑම් 56යි. මෞලික ස්කන්ධය 14යි 28යි. උත්තරේ 2ක් මවුලනේ. එහෙනම් සම්පූර්ණ මවුල කොච්චරක් තියෙන්නේ? සම්පූර්ණ මවුල 5යි. ඔක්සිජන් මවුල කොච්චරක් තියෙන්නේ? 3යි. එහෙනම් අනුපාතය කීයද? 3න් 5. 5 බෙදීම 3. සෝරි 3 බෙදීම 5යි. එහෙනම් උත්තරේ අංක කීයද? 3 බෙදීම 5 කියන අංක 3. පට්ට ලේසිනේ මේ ගණන්. ඔයාලා මේ සයන්ස් ගොඩාක් අමාරුයි කියලා හිතන් කියන පට්ට ලේසි හොඳ. මේක මේ අනේ මන්ද ඔයාලට උගන්නපු කට්ටියගේ වැරද්දක්ද? කට්ටිය මුල ඉඳලා ඔයාලා බය කරපු එකේ වැරද්දක්ද? මොකද්ද මන්ද ඔයාලා කොහොම හරි ගොඩක් ළමයි හිතන් ඉන්නේ සයන්ස් කියන්නේ මාර අමාරු විෂයක් කියලා. හැබැයි අමාරු නෑ. හරිද? එතකොට උත්තරේ අංක 2 විදිහට ගන්න පුළුවන්. සෝරි 3 විදිහට ගන්න පුළුවන් 30ට. හරිද? එතකොට ප්‍රශ්න 30ක් ඉවරයි. 31 වෙනි ප්‍රශ්නේ. කාමර උෂ්ණත්වයේදී සිංක් ලෝහය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කර විට ආකාර 4ක් පහත් දැක්කේ. වැඩිම ශීඝ්‍රතාවකින් හයිඩ්‍රජන් වායු. මේකෙන් ඔයාලෙන් අහන්නේ දැන් සිංකුයි හයිඩ්‍රොක්ලෝරික් වලයි මේ සූත්‍රය ලියන්න හරි මොකක් හරිද? නෑ. මේ අහන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන අහන්නේ.
ළමයි තනුක හයිඩ්‍රොක්ලෝරිකුයි සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරිකුයි අතර ගත්තම ඔයාලා නිකන් ප්‍රායෝගික ජීවිතේ තනුක දෙයකුයි සාන්ද්‍ර දෙයකුයි අතර වැඩිපුරම රියැක්ෂන් එකක් දකින්නවා කියලා නිකන් අදහස් කරන්නේ මොකද්ද? සාන්ද්‍ර දෙයනේ. එතකොට ප්‍රායෝගිකව ඒක හරි. සාන්ද්‍රයි. හරි. ඊට පස්සේ ඊළඟට ප්‍රායෝගිකව ගන්න පුළුවන්. ඔයාලා ගන්නවා ලිපක්. හරිද? මොකද ගන්නේ ලිපක්. ලිපකට දානවා ඔයාලා දඩ මේවා. දඩ ලී කෑලි දාලා ගින්දර දාලා වල උයන්න හදනවා. ඇවිලනවා ඉක්මනට නෑ. ඊට පස්සේ ඔයාලා පොඩි පොඩි පතුරු දානවා. අම්මා ඇවිල්ලා කනට එකක් ගහලා ඉවරලා කියනවා ඔය මොකක්ද ඔය දඩ ලිය දාන්නේ මේ පොඩි පතුරු ටික දාලා කවුල වෙලා හිටපන් කියනවා. ඊට පස්සේ පොඩි පතුරු ටික දානවා. එතකොට ඉක්මනට ඇවිලනවා. එහෙනම් වර්ගඵලය අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? වර්ගඵලය අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? ඈ පොඩි පොඩි කෑලි දාද්දි මොකද්ද වෙන්නේ? ඇහෙන්නේ? වර්ගඵලය අඩු වෙද්දි නේ හොඳේ. වර්ගඵලය වැඩි වෙන්නේ. ඒක දැම්ම හිතන්න එපා. මේ පොඩි කෑලි දාද්දි මම මේ ප්‍රායෝගිකව හිතලා ගන්නේ. පොඩි දර කෑලි දාද්දි මොකද වෙන්නේ? පොඩි දර කෑලි දාද්දි ඉක්මනට ඇවිදිනවා. එහෙනම් පොඩි වෙන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි ඇති. හරි. එහෙනම් මෙතන තියෙනවා සිංක් කැබලි සිංක් කුඩුයි. එහෙනම් මේකෙන් වැඩිපුරම රියැක්ට් කරන්නේ මොකද්ද? සිංක් කැබලිද සිංක් කුඩුද? සිංක් කුඩු ළමයි. සිංක් කුඩු තමයි ඉක්මනට ප්‍රතික්‍රියා කරන්නේ. එහෙනම් ඒක හිතාගෙන උත්තර දෙක එතකොට හරි. සිංක් කුඩුයි සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරිකුයි අතර තමයි ප්‍රතික්‍රියාව වැඩිම ශීඝ්‍රතාවයෙන් වෙන්නේ. උත්තරය අංක 4. 32. ප්‍රබල අම්ලයක් හා ප්‍රබල භෂ්මයක් අතර සිද්ධ වෙන්නේ මොනවද? අම්ලයකුයි භෂ්මිකුයි ගමන් අම්ලයි භෂ්මයි ලොකු පොරවල්. හරිද? අම්ලයකුයි භෂ්මිකුයි කියන්නේ ලොකු පොරවල්. හරිද? ලොකු පොරවල් කියලා මතකද? ලොකු පොරවල්ලත් ගහ ගන්නවා. දෙන්නෙක් ගහ ගන්නවා. ඇඟ කූල් වෙලා යනවද නෑනේ? දෙන්නගෙන් ලේ වැටිලා දාඩිය දාලා ඇඟ රත් වෙලා වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙනවා. ලොකු පොරවල් දෙන්නෙක් ගහගත්තාම පොඩි පොරවල් දෙන්නෙක් ගහගත්තත් එහෙම වෙනවා. එතකොට අම්ලයකුයි භෂ්මිකුයි අතර ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ? තාපදායකේ තාපයක් ජනනය කරනවා. තාපය දායක කරනවා. හරිද? ඒතොර ඇඟ දාඩිය දාලා රත් වෙලා ඒතොර ප්‍රතික්‍රියාව වෙන්නේ රත් වෙලා. හරිද? ඒතොර තාපදායක ප්‍රතික්‍රියාවක්. හැබැයි අම්ලයි භෂ්මයි ප්‍රතික්‍රියාව මම කිව්වා මොනවද? HCl සහ NaOH අතර ප්‍රතික්‍රියාව මොකද්ද හැදෙනවා කියන්නේ? NaCl සහ ජලය. හරිද? මේ NaCl කියන්නේ කවුද? උදාසීන දෙයක්. හරිද? උදාසීන දෙයක්. එහෙනම් අම්ලයි භෂ්මයි ප්‍රතික්‍රියා කරලා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් හැදෙනවා. හරිද? උදාසීන ද්‍රව්‍යයක් හැදෙනවා. එහෙනම් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් හැදෙනවා. එහෙනම් අම්ලයි භෂ්මයි තාපදායකයි උදාසීනයි. එහෙනම් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. එහෙනම් උත්තරය අංක කීයද? එක විදිහට ගන්න පුළුවන්. හරිද? 33. රූපය දැක්කන ආකාරයට I විද්‍යුත් ධාරාවක කියන සන්නක්කම්බියක් තියෙනවලු. හරි. පටලෙවි. ඔන්න තියෙනවා I මෙන්න තියෙනවා විද්‍යුත් ධාරාව. මේකනේ I. මේකනේ. තව චුම්බක ශේෂ්ඨ දිශාව මොනවද? මේක. ලෙවින්ගේ වමත් නියතය. මේ තියෙන මේ ආත්ය හොඳේ මට අත් නම් අදින්න බෑ. මේ තියෙන ෆ්ලෙමින්ගේ මොන නියමෙද? මේකට දාන්න මොන නියමෙද? වමත් නියමෙ. වමත් නියමෙ. බල්ලා චු දායි. හොඳේ. වැඩි මතක තියාගන්න එපා. බල්ලා චු දායි. හොඳේ. බලය චුම්බක ශේෂ්ඨ දිශාව සහ ධාරාව විදියට ගන්න පුළුවන්. හරිද? බලය චුම්බක ශේෂ්ඨ දිශාව ධාරාව. හරි. අහන්නේ මොකද්ද? ක්‍රියා කරන බලය අහන්නේ. එහෙනම් වමත් නියතේ දාමු. වමත් නියතේ දැම්මම මේ පැත්තට තමයි චුම්බක ශේෂ්ඨ දිශාව. බලය තමයි අපිට හොයන්න තියෙන්නේ. ධාරාව කොයි පැත්තටද? ධාරාව උඩට වමත් නියතේ තියෙන දාන්නේ. එහෙනම් ධාරාව කොයි පැත්තටද? ධාරාව උඩට චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තට. එහෙනම් තලයේ තුලට තමයි මොනවද තියෙන්නේ? තලයේ තුලට තමයි බලය තියෙන්නේ. මෙහෙම ගමු. මේ මහපරේ කිල්ල මේ තලයේ තුලට තමයි ධාරාව තියෙන්නේ. එහෙනම් ධාරාව නේ බලය තියෙන්නේ. බලය තියෙන්නේ තලයේ තුලට. චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තට. ධාරාව උඩට. එහෙනම් බලය තියෙන්නේ තලයේ තුලට. තලයේ තුලට තියෙනවා කියන්නේ කඩදාසියේ තලයට ලම්බකව තලයේ තුලට තිබේ. උත්තරය අංක 3 විදිහට ගන්න පුළුවන්. හරිද? ඒතකොට පට්ට ලේසි. බ්‍රමින්ගේවත් නේද බල්ලා චූදායි. මතක තියාගෙන යන්න විභාගෙට ඔබ කවුරුත් මතක තියාගත්තේ කොහොමද කියලා අහන්නේ. 34. ඔන්න ප්‍රස්තාර වගේක් දීලා තියෙනවා. මේකෙන් මේ කොහොමද කියලා අහනවා ඍණ 10 ඉඳලා 100 දක්වා මේකක් තියෙනවා. හරිද? ඔන්න ඍණ 10 තියෙන උෂ්ණත්වය. මෙතන අපි ගමු 100 කියලා මෙන්න මේ හරිය විතර ගමු. ඍණ 10 ඉඳලා ළමයි. හරිද? ඍණ 10 ඉඳලා තාපය දෙද්දි මෙන්න මේ වගේ විපර්යාසයක් ලක් වෙනවා. ඔන්න දැන් රත් වේගෙන එනවා. හරිද? රත් වේගෙන ඇවිල්ලා අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයක් තියෙනවනේ. ඒ මොකද්ද? සෙල්සියස් බිඳුව කියලා කියනවා. හරිද? අයිස් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වයේදී මෙන්න මේ වගේ ක්‍රියාවලියක් වෙනවා. චුට්ටක් වෙලා අවදි උෂ්ණත්වයක තියෙනවා. හරිද? මේ අවදි උෂ්ණත්වයේ චුට්ටක් වෙලා තියෙනවා අයිස් ටික ද්‍රව වෙනකම්. අයිස් මේ බිඳුව රාගම ඔක්කොම ද්‍රව වෙලා යන්නේ. චුට්ටක් ද්‍රව වෙනකම් තියාගෙන ඉන්නවා. හරි. ද්‍රව වුණාට පස්සේ ආපහු මෙහෙම අරන් යනවා. ඊට පස්සේ වාෂ්ප වෙනකම් ආපහු තියාගෙන ඉන්නවා. හරිද? මේක 100 දක්වා මේක කියනවනේ මද වේලාවක් තියාගෙන ඉන්නවා කියලා. දැන් මේක බලන්න ශීඝ්‍රතාවයෙන් ලක් කරලා හරිද? ජලයේ නැටීම ආරම්භී ටික වෙලාවක් තියෙනවා. ටික වෙලාවක් තියෙනවා නම් මේ ඉරේ ඉන්න ඕනේ. ටික වෙලාවක් හදිසියක් තියෙන්නේ නැතුව තිබ්බන ජලය ආරම්භ කරන මොහොත දක්වා
කියලා කිව්වොත් මේ කෑල්ල නෑ හොඳේ. එහෙනම් මේ කෑල්ල නෑ. එහෙනම් ඒකටත් උත්තරයක් දීලා තියෙනව නේද ඔබි? ඔව් ඒකටත් උත්තරයක් දීලා තියෙනවා අංක 4 කියලා. එහෙනම් ජලයේ නැටීම ආරම්භ වෙලා ටිකක් වෙලා යනවා කියපු හින්දා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මේ උෂ්ණත්වයන් දෙකට කියනවා මේකට කියනවා විලයනයේ গুপ্তතාවය කියලා. සෝරි. මෙතෙන්ට කියනවා වාෂ්පීකරණයේ গুপ্তතාවය කියලා. මෙතෙන්ට කියනවා විලයනයේ গুপ্তතාවය කියලා. මොකද්ද? විලයනයේ গুপ্তතාවය වාෂ්පීකරණයේ গুপ্তතාවය කියලා දෙකක් තියෙනවා. ඒක ඔයාලට උඟක් දුරට ඉගෙන ගන්න ලෙවල්ස් වලට කියපුවාම සයන්ස් කරොත් එතකොට මේ දෙක ගැන වැඩිපුර අධ්‍යයනයක් කරන්න පුළුවන් එතෙන්දී. හරිද? එතකොට මේක තමයි ඒකට උත්තරය. හරිද? එතකොට උත්තරේ අංක කීයද? උත්තරේ අංක 2 විදිහට ගන්න පුළුවන්. ස්වභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ සලකා බලන්න කියනවා. රේඛීය බහුවවයක් ඕ රේඛීය බහුවවකයේ ඒක අවයවකයේ අයිසොප්‍රීන්නේ හරියටම හරි දාම අතර හරස් බන්ධ නැත නෑ. ස්වභාවික රබර් වල දාම අතර හරස් බන්ධ නැහැ. හැබැයි මොනවා කරපුවම හරස් බන්ධ නැති වෙනවද? මොනවා කරපුවම හරස් බන්ධ නැති වෙනවද? ඒකත් මතකේ තියාගන්න ඕනේ. රබර් වල්කනයිස් කරපුවම හරස් බන්ධ නැති වෙන්න පුළුවන්. හරිද? හරස් බන්ධ නැති වෙන්න පුළුවන්. එම් නැමැති ද්විසංයෝජ ලෝහ සමග ආයන යකඩ සම්බන්ධ කරගෙන තැබීමේ යකඩ විකාදනය පාලනය කරන්න පුළුවන්. හරි. ඉස්සරම යකඩ විකාදනය වෙනවා කියන්නේ මොකද්ද? යකඩ විකාදනය වෙනවා කියන්නේ මෙන්න මේ Fe solid එක හරිද? Fe3+ සහ 3ක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් මෙන්න මේ Fe3+ වෙන එක තමයි යකඩ මොනවද? මලින වෙනව නැත්තම් මලකඩ කනවා කියලා කියන්නේ. හරි. එහෙනම් ළමයි මෙයා වෙලා තියෙන්නේ මොකක්ද? මෙයා වෙලා තියෙන්නේ මොකක්ද? වෙලා තියෙන ඔක්සිකරණයක්. ඔක්සිකරණාංකයේ බිඳුව ඉඳලා ඔක්සිකරණාංකයේ ධන 3 දක්වා ඔක්සිකරණය වෙලා. මොකද්ද? ඔක්සිකරණය වෙලා. හරි. එහෙනම් මෙයා ඔක්සිකරණය වෙන එක පාලනය කරන්න හරිද? එහෙනම් මෙයා ඔක්සිහරණය කරන්න වෙන මූලද්‍රව්‍යයක් ගෙන ඔක්සිකරණය කරන්න පුළුවන් කෙනෙක්. මොකද? වෙන මූලද්‍රව්‍යයක් ගෙන ඔක්සිකරණය කරන්න පුළුවන් කෙනෙක්. ඒ ගේන ලෝහය M. හරි. එහෙනම් ඒ ගේන ලෝහය මොකද්ද? M. එයා එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ඔක්සිකරණයක් තමයි කරන්න ඕනේ. එයා ඔක්සිකරණය වුණොත් තමයි මෙයා ඔක්සිකරණය වෙන එක නතර වෙන්නේ. හරිද? මෙයා ඔක්සිකරණය කරොත් තමයි මෙයා ඔක්සිකරණය වෙන එක නතර වෙන්නේ. මෙයා හදිසි ඔක්සිහරණය වුණොත් මෙයා ඔක්සිකරණය වෙනවා. එයාට බාධා කියන්නේ. එහෙනම් මෙයා ඔක්සිකරණය වුණොත් තමයි මෙයාගේ ඔක්සිකරණය ඩැමේජ් වෙන්නේ. එහෙනම් මේ විදිහට තමයි උත්තරේ එන්නේ. මම හිතනවා සුපිරියර්ම තේරෙන්නද කියලා. මම හිතන්නේ මෙහෙම මේ පැහැදිලි කරලා කවුරුත් උගන්වන්නේ කියලා. නිකන් උත්තරේ කියලා මෙන්න මෙහෙම වෙනවා කියලා. හරිද? එතකොට මම මේ තියරි එකත් එක්ක කියන්නේ. හරිද? එතකොට උත්තරේ අංක 1 විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ওই විදිහට තමයි ගන්න ඕනේ. හරිද? එතකොට ඒක පට්ට ලේසි ප්‍රශ්නයක්. ලේසි නෑ ඔයාලට ටිකක් හිතන්න ඕනේ. හැබැයි මේ ගන්න විදියෙන් ඒක පට්ට විදිහට ගන්න පුළුවන්. හරිද? 34. වස්තුව මත 4 නිව්ටන් බලයක් හා 3 නිව්ටන් බලයක් එකම අවස්ථාවේදී යොදනු ලැබේ. එහිදී ලබාගත හැකි සංප්‍රයුක්ත බලයේ විශාලත්වය පහත දී ප්‍රකාශ කරනවා. ළමයි මේක මතක තියාගන්න. මොකක්ද දන්නවද? යම් සංප්‍රයුක්ත බලයක මම සංප්‍රයුක්ත බලය පාඩමේදී කියලා දුන්නා. යම් සංප්‍රයුක්ත බල දෙකක් තියෙනවා නම් දැන් මේකේ තියෙන එකම අපි ගමු 3ක් නිව්ටන් සහ 4ක් නිව්ටන් තියෙන්නේ. යම් සංප්‍රයුක්ත බල දෙකක් තියෙනවා නම් ඒ බල දෙකේ යන්න පුළුවන් උපරිම සංප්‍රයුක්ත බලය කියන උපරිම සංප්‍රයුක්ත බලය මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව. 4යි 3යි කියන 7ක් නිව්ටන්. යන්න පුළුවන් අවම සංප්‍රයුක්ත බලය කියන ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලානේ. එහෙනම් 1ක් නිව්ටන්. 1ක් නිව්ටන් සහ 7ක් නිව්ටන් අතර තියෙන පරාසයන්ගේ ඕනම සංප්‍රයුක්ත බලයක් මෙතෙන්ට තියෙන්න පුළුවන්. ඔයාලගේ සිලබස් එකේ නැති වුණාට මේ සංප්‍රයුක්ත බලයන් තියෙන්න පුළුවන් කෝණය වෙනස් වුණාම. හරිද? ඒක ගැන දැම්ම හිතන්න එපා. හරිද? ඕලෙල් ගන්න. එතකොට තියෙන්න පුළුවන් වැඩිම සංප්‍රයුක්ත බලය කීයද? 7ක් නිව්ටන්. තියෙන්න පුළුවන් අවම එක කීයද? 1ක් නිව්ටන්. මේ අතර තියෙන ඕනෙම එකක් සංප්‍රයුක්ත බලයක් විදිහට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 2ක් නිව්ටන් 3ක් නිව්ටන් 4ක් නිව්ටන් 5ක් නිව්ටන් 6ක් නිව්ටන් දක්වා තියෙන්න පුළුවන්. හරිද? එතකොට එතනින් එහාට ඔයාලට දීලා තියෙනවා 11ක් නිව්ටන් 12ක් නිව්ටන් තියෙන්න පුළුවන්ද? බෑ. තියෙන්න බෑ. තියරිය මෙච්චරයි. සංප්‍රයුක්ත බල දෙකක් තියෙනවා නම් ඒකේ උපරිමය වෙන්නේ මේ දෙකේ එකතුව, අවමය වෙන්නේ ඒකේ ලොකු එකකින් පොඩි එක අඩු කරාම තියෙන එකතුව. එතකොට මේ දෙක අතර ඕනම සංප්‍රයුක්ත බලයක් තියෙන්න පුළුවන්. හරිද? හොඳට මතක තියාගන්න. එතකොට ඒක තමයි තියරි. හරිද? ඊට පස්සේ ප්‍රශ්නෙට යමු. ලබාගත හැකි සංප්‍රයුක්තයේ උපරිම වගේ 7ක් හරි. ලබාගත හැකි සංප්‍රයුක්තයේ අවම විශාලත්වය නිව්ටන් 1යි. හරි. ලබාගත හැකි සංප්‍රයුක්තයේ විශාලත්වය හැම විටම 5ක් නිව්ටන්ද? නෑ හැම වෙලාවෙම 5ක් නිව්ටන් නෑ. 1ත් 7ත් අතර ඕනම සංඛ්‍යාවක් සංප්‍රයුක්ත බලයක් විදිහට තියෙන්න පුළුවන්. හරි. එතකොට උත්තරේ A හා B නිවැරදි අංක 4. 38. රූපයේ දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බකයක් විශාල වට සංඛ්‍යාවක් සහිත පරිවර්ණයකට දඩ කම්බි දඟලත් වලට සහ ඉන්න විතර චලනය කරන ලැබේ. හරිද? නිරීක්ෂණය කරන ලබන්නේ කියනවා. ඕක ළමයි එන්න ඕනේ දෙවෙනි උත්තරේ අවස්ථා දෙකේදීම බල්බය දැල්වෙන අතර
LED එකක් පමණක් දැම්මේ කියලා ඔක පොඩි කියලා දෙන්න කිව්ව ලොකු වෙලාවක් යයි කියලා මට හිතෙනවා. මේ ඒ හින්දා මම දැනට ඕක එහෙමනේ මම කම්බි ළඟ ගන්න කොහොමද මම නිකන් බේසික් එක කියලා දෙන්නම් මොකද මෙහෙම තියෙනවා කම්බි ළඟට තියෙනවා මේ පැත්තට LED එකක් තියෙනවා ඊට පස්සේ මේ පැත්තට එකක් තියෙනවා හරිද ඊට පස්සේ මෙහෙම තියෙනවා මේක මෙතෙන් තියෙනවා තව LED එකක් අනිත් පැත්තට ගහලා හරිද LED දෙක දෙපැත්තකට ගහලා තියෙනවා හරි ඊට පස්සේ දණ්ඩ චුම්බකයක් දානවා මෙන්න මේ විදිහට දඟලේ ඇතුළට n සහ s දානවා ඊට පස්සේ s සහ n කියලා දානවා මේක n සහ s කියන පැත්තට දැම්මම මොකද්ද වෙන්නේ එක පැත්තකට ධාරාව ගලන් ගිහලා එක LED බල්බයක් දැල්වෙනවා දැන් මේ LED බල්බ් එක එකම පැත්තට දැම්මම දාලා තිබ්බනම් එක වෙලාවක දෙකම දැල්විලා අනිත් වෙලාවේ දෙකම ඩිස්කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන් හරිද එතකොට දැන් මේක දෙකම දැම්මනේ මේක දාපු ගමන් එක LED එකක් දැල්වෙනවා මේ පැත්තට තියෙන කරිය එහා පැත්තට තියෙන කරිය දැල්වෙනවා ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරවපුවම ඒ බල්බ් එක නේද අනිත් එක දැල්වෙනවා මේ බල්බ් එකට ගිහින් බලපෑමක් වෙනවද නෑ මේ බල්බ් එකට බලපෑමක් වෙන්නේ නැති හින්දා මේ බල්බ් එක දිගටම දැල්වෙනවා හරිද එතකොට ඒ හින්දා තමයි දෙවෙනි උත්තරේ හරියන්නේ හරිද 39 ආහාර දානයක් ඔස්සේ ජෛව ස්කන්ධ ජෛව එක්රැසීම සිදුවේ මේ ප්‍රශ්නේ තමයි ළමයි මගේ O level paper එකේ වැරදුනේ හරිද එතකොට මේ ප්‍රශ්නේ මම ඒ දවස්වල ඉතින් ඕක ලොකුවට ඉතින් මේ ලොකුවට ඉතින් දන්නේ නැහැ ඒ හින්දා තමයි මේවා ඉතින් වැරදුනේ හරිද මේ එහෙම එකක් දෙයක් ඉතින් වැරදුනාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි 40ම ගහන්න try කරන්න ඕනේ ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැසීම සිදුවේ ජෛව එක්රැසීම සිදුවේ ඔව් ආහාර දාමයක් ඔස්සේ යද්දි ළමයි ජෛවයන් එක්රැසීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය වගේ දේවල් ජෛව එක්රැසීම සිද්ධ වෙනවා. ජෛවයන් එක්රැසීම සිද්ධ වෙනවා. මොකද ආහාර දාමයක් උඩට යද්දී මොකද වෙන්නේ? අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? විෂ රසායනික දූෂක වැඩි වශයෙන් ශාන්ද්‍රගත වන්නේ ආහාර දාමයේ ඉහළම පෝෂී මට්ටම. ඔව්. ඉහළම පෝෂී මට්ටමේ ඉන්න කෙනාට තමයි මම එදා අපව ශක්තිය වුණත් යන්නේ 110යි. හරිද? එතකොට විෂ ද්‍රව්‍යයන් ඔක්කොම යන්නේ කොයි මට්ටම් වලටද? උඩ මට්ටම් වල ඉන්න කට්ටියට තමයි යන්නේ. හරිද? එතකොට A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ කියන උත්තරේ තමයි ගන්න ඕනේ. මට ඔය B ප්‍රකාශය ගැන ලොකුවට මේ මට ඒ කියන්නේ දැනුමක් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි මම මේ ඒ දවස්වල එක වරද්දගත්තේ. හරිද? එතකොට මම ගහලා තිබ්බේ උත්තරේ දෙක විදිහට. හැබැයි උත්තරේ අංක 1 වෙන්න ඕනේ. හරිද? 40. වැවක් අසල පූර්වක ප්‍රදර්ශනය කර තිබූ වැකියක් රූපය දැක්වේ. එහි ආශ්‍රිත විපර්යාසයට වැඩියෙන් දායක වන්නේ. වැව් ඉස්මත් එලි පහළ කිරීම හින්දා කොළ පාට වෙනවද හැංගි? ඈ මාළු වැල්ලීම සිට නිසා ඇල්ගී ගහණය වැඩි වෙන්නේ නැහැ. මාළු වැල්ලුවාම ඇල්ගී ගහණය වැඩි වෙන්නේ නැහැ. වාහන සේදීම නිසා තෙල් පිරිස එකතු වෙනවද නැහැ. මල හා බහිස්රාව්‍ය අපද්‍රව්‍ය ජලයට එකතු වීමෙන් තමයි මෙන්න මේ කොළ පාට තත්ත්වය ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. එතකොට උත්තරේ අංක 4. හරි. එතකොට ඔන්න ප්‍රශ්න ටික ඉවරයි. ප්‍රශ්න 40ම ඉවරයි. මං හිතන්නේ ඊට කලින් පේපර්ස් වල ඒ කියන්නේ දැන් මම කරපු ඊට කලින් කරපු පේපර්ස් වලින් අඩුම කාලෙකින් මම හිතන්නේ මේක තමයි මම ඉවර කරන්න නැත්තේ. මමට හරියටම වෙලාව වෙන වැඩි මීටර තාවයක් නැහැ. එතකොට මේ ඔන්න ඔහම තමයි 2020 පේපරේ ඉවර වෙන්නේ. අපි පල්ලට ඉතුරු පේපර්ස් ටික 2019 18 17 16 15 වෙනකම් කරගෙන යමු. මම මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය ඔයාලට මේ එක්සෑම් එක වෙනුවෙන් දෙනවා. හරිද? මේ එක්සෑම් එක වෙනුවෙන් ඔයාලට මගේ දායකත්වය පුළුවන් උපරිමෙන් දෙනවා. හැබැයි ඔයත් කැප වෙලා මේ මාසේ වැඩ කරන්න ඕනේ. හරිද? තව දවස් පොඩ්ඩි ගානක් තියෙන්නේ. ඒ කියන්නේ 25කට අඩු සංඛ්‍යාවක්. හරිද? එතකොට මේ වෙලාවේ ඔයාලා ටාගට් එක කරගෙන ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් ඕලල් කියන්නේ කවුරු මොනවවත් හැරවුම් ලක්ෂයක් ඔයාලට මේ දවස්වල එන අභියෝග තියෙනවා. හරිද? ඔයාලට මේ දවස්වල එන බාධක තියෙනවා. ඊට පස්සේ ගෙවල් වලින් ප්‍රශ්න තියෙනවා. නෑදෑයන්ගේ ප්‍රශ්න තියෙනවා. යාළුවන්ගේ ප්‍රශ්න තියෙනවා. affairs තියෙනවා නම් ඒවයින් ප්‍රශ්න තියෙනවා. මම කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒවත් ඔයාලගේ කාලේ තියෙන ප්‍රශ්න නේ. හරිද? එතකොට ඒ ප්‍රශ්න වලින් ඔයාලා මේ වෙලාවේ මුහුණ දෙනවා ඇති. හරිද? හැබැයි ඔයාගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් මේක. හරිද? ලොකු ටර්නින් පොයින්ට් එකක්. හරිද? මම මේ මහා ලොකුවට වැඩ කරපු මිනිස්සෙක් නෙවෙයි. කියන්නේ මම ලොකු තැනකට තාම ගියපු මිනිස්සෙක් නෙවෙයි. හැබැයි ඔයාලගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් මේක. මොකද මගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙච්ච විභාගයක් සහ A level කියන්නේ ඒ වගේම විභාගයක්. ඒකටත් ඔකට කැප වෙන්න ඕනේ. සමහරට ඔයාලා මේ දවස්වල දැන් හිතන්න ඔයා C මට්ටමක S මට්ටමක ඉන්න කෙනෙක් නම් ඔයාලා මේ දවස්වල ගත්ත මොටිවේෂන් එකෙන් ඔයාලා C මට්ටමේ ඉඳලා A එකක් දැම්මොත් හරිද? ඔයාගේ ඇතුලේ හැදෙන කොන්ෆිඩන්ස් එක ළමයි මාර වැඩි. හරිද? එතකොට ඔයාලට ඒ A levels වලට අම්මට C මට මාසෙන් යකෝ C එකක් A එකක් කරන්න පුළුවන් වුණා. එහෙනම් මට A level සයන්ස් කරන්න කී හරි කජ්ජක් නෙවෙයි. එහෙනම් මම සයන්ස් කරනවා කියලා ඒ කොන්ෆිඩන්ස් එකෙන් ඔයාලා આવොත් ඔයාලට මාර විදියට ගේමක් ගහ ගන්න පුළුවන්. A levels ඒ කොන්ෆිඩන්ස් එක මේ මාසේ හරි හදන්න. එතකොට ඔයාලට මාර ගේමක් ගහ ගන්න පුළුවන් ඔයාලගේ ජීවිතය ඇතුළේ. හරිද? එතකොට මේ වැරදි තමයි මිනිසුන්ට හරියන්නේ. අපිටත් වැරදිලා තියෙනවා, මටත් වැරදිලා තියෙනවා. එතකොට වැරදි තමයි මිනිසුන්ට හරියන්නේ. එතකොට මේ වැරදි වලින් ඔයාලා ගන්න ඕනේ
මොකද්ද ගන්න ඕනේ හොඳ දේවල් විතරයි. හරිද? එතකොට වැරදුනාට පස්සේ ඇයි මේ වැරද්දුනේ මට? එහෙනම් මේ සාධක අයින් කරලා ඉවරලා ඔයාලා මේ වැරද්ද ආපහු කරන්නේ නැති වෙන්න ඉස්සරහට යන්න ඕනේ. හරිද? එතකොට වරදිදි තමයි මිනිසුන්ට තේරෙන්නේ තමන් කරපු වැරදි ඊට පස්සේ තමන් කරපු දේවල් සහ හැමදේම තේරෙන්නේ ඊට පස්සේ. හරිද? එතකොට ඔයාලා දැනගන්න ඕන ඔයාලා වැටිච්ච ගමන් ආපහු නැගිටින්න වැටිලාම තෙරපිලා හිටියොත් එමේ ඉතින් ඔයාලා ඉවරයි. හරිද? ඒ හින්දා වැටිච්ච තැනින් නැගිටින්න ඕනේ. බාධක එනවා. බාධක ශක්තියක් කරගෙන අම්මයි තාත්තයි ඔයාට ඉන්නවා. හරිද? ඔයාලා වාසනාවන්තයි. එතකොට මේ දේ ගොඩ දාලා පෙන්වන්න දෙන්නට. හරිද? එතකොට අම්මයි තාත්තගේ ආශිර්වාද තිබ්බා කියන්නේ ආයෙ වෙන කිසිම දෙයක් ඕනේ නැහැ මේ ගේම් එක ගොඩ දාන්න. එහෙනම් ඉතින් මේ 23 පේපරෙත් 20 පේපරෙත් 2020 පේපරෙත් ඉවරයි. එහෙනම් මේ හැමෝටම ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. මහන්සි වෙලා වැඩික් කරන්න. හැමෝටම සුපිරි රිසල්ට් එකක් දාන්න මේ දවස් ටිකේ කැප වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා.